කොහොමද ඔයාලට අද මං කියලා දෙන්න යන්නේ කොහොමද ලස්සන මේකප් එකක් කරගන්නේ කියලා. ඒ කියන්නේ ඇන්ජලික් ලුක් එකක් එන්න soft තමන්ගේ ෆීචර්ස් තව ලස්සනට එන්හාන්ස් කරලා පෙන්නන මේකප් එකක් කොහොමද කරගන්නේ කියලා. ඒකට මම ගොඩක් අවුරුදු ගාණක් තිස්සේ මට මගේ ෆේස් එකට හරියන මේකප් එක කොහොමද කියලා මම බැලුවා. මොකද මම ගොඩක් අර ස්කින් ටෝන් එකට මැච් වෙනවද බ්ලෙන්ඩ් වෙනවද කොහොමද S2 තමන්ගේ S2 තමන්ගේ ෆීචර්ස් කොහොමද ලස්සනට එන්හාන්ස් කරලා පෙන්නන්නේ. හැබැයි soft මේකප් එකක් වෙන්නත් ඕන. එදිනෙදා කරන්න පුළුවන් විදිහේ මේකප් එකක් නැත්තම් වෙඩින් එකට ගියත් මේ මේකප් එක දාන්න පුළුවන් නම් මම හරි කැමතියි. ඉතින් මම මේ normal කරන මේකප් එක මම ඔයගලන්ට පෙන්නන්නම්. මම සමහර විට චුට්ට වෙනස් කරනවා එක එක දැන් events වලදී අපි යද්දී එළියට යද්දී මොකක් හරි විශේෂ අවස්ථාවක් තිබ්බොත් ඒ මේකප් එකම පොඩ්ඩක් වෙනස් කරනවා මිසක් අර ලොකු චේන්ජ් එකක් කරන්නේ නැහැ. ලිප්ස්ටික් කලර් එක, අයි ෂැඩෝ කලර් එක වෙනස් කරනවා මිසක් අර ලොකු චේන්ජ් එකක් කරන්නේ නැහැ. මම normally කරන මේකප් එක ඔයාලට දෙන්න. මොකද මගෙන් අහලා තිබ්බා මේ මේකප් එක කරන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ඔයාලා මූණ හොඳට ක්ලීන් කරගන්න ඕනේ. මූණේ කිසි දෙයක් තියාගන්න නැතුව හොඳට ක්ලීන් කරගන්න ඕනේ. මොයිස්චරයිස් එකක් අනිවාර්යෙන් ඇප්ලයි කරන්න. එළියට යනවා නම් සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන්න අනිවාර්යයි. ඕකේ. ඊට පස්සේ එහෙම ඇප්ලයි කරගත්තට පස්සේ මම නම් දැන් මොයිස්චරයිස් එකක් චුට්ටක් ඇප්ලයි කරලා ඩ්‍රයි වෙනකන් තියලා තමයි මම මේ වීඩියෝ එක පටන් ගත්තේ. ඊට පස්සේ කොණ්ඩේට අනිවාර්යෙන් ඔයාලා කොණ්ඩේ පිටිපස්සට යන්න මොකක් හරි හෙයා බෑන්ඩ් එකක් යූස් කරන්න. මොකද මේකප් කරන අතරතුරේදී මූණට එන්න පුළුවන් කොණ්ඩේ. ඒතකොට අයිලයින් එහෙම යනවා, මස්කාරා එහෙම ගෑවෙන ඊට පස්සේ ආයෙ මුලින් ඉඳන් ස්මජ් කරලා මකලා ආයෙ කරන්න ඕන. ඒ හින්දා මුලින්ම ලෑස්ති නම් හොඳයි නේ. ඒ හින්දා කොණ්ඩේ පිටිපස්සට කළ බන්නයක් කර දාගෙන මොකක් හරි බෑන්ඩ් එකක් දාගන්න. හරිද? මම මේ ගෙදර තිබු බෑන්ඩ් එක තමයි දාගත්තේ. ඉතින් ඊළඟට අපි කරන්න ඕන කන්සීලර්. කන්සීලර් සාමාන්‍යයෙන් යූස් කරන්න අපේ අnder eye dark spot තියෙනවා නම් ඊට පස්සේ අපේ සාමාන්‍යයෙන් ඩාර්ක් තැන් තියෙන මූණේ ඒ කියන්නේ සන්බර්න් එච්චි ඒ තැන් වලට අපි කන්සීලර් ඇප්ලයි කරගමු. ඉතින් මම ඇප්ලයි කරගන්නවා මගේ ඩාර්ක් සර්කල්ස් වලට. මේ මං කරන විදිහ තමයි මම මේ ඔයගලන්ට පෙන්නන්නේ. එක එක විදිහට කන්සීලර් යූස් කරන සමහරක් අය උඩට යූස් කරන හැම තියෙනවා. ඒක එක වෙලාවට මම normally යූස් කරන විදිහ තමයි මම මේ කියන්නේ. ඕකේ. එක අයගේ ඩාර්ක් සර්කල්ස් එහෙම පවතින තැන් වෙනස්නේ. දැන් ඊට පස්සේ මේ වගේ බ්‍රෂ් එකක් අරගෙන ඔයාලා හොඳට මේ ටික ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ. ඔයාලට ඕන නම් මේ ප්‍රයිමර් එකක් යූස් කරන්න පුළුවන් මේකප් එක රඳා පවතින. හැබැයි මම normally ප්‍රයිමර් යූස් කරන්නේ මගේ ඔයිලි ස්කින් එකක් තියෙන්නේ මික්ස් ඔයිලි ස්කින් එකක්. ඒතකොට මගේ ඔයිලි වෙනවා. මේකප් කරා ස්ප්‍රේ කරත් ඔයිලි වෙනවා. ඒ හින්දා මම කරන විදිහට කරන්නේ මික්ස්. ඒ කියන්නේ ඔයිලි and sensitive skin mix skin එකක් තියෙනවා නම් ඔයාලට මගේ ක්‍රමවේදේ කරන්න පුළුවන්. මොයිස්චරයිස් එකක් විතරක් යූස් කරත් ඇති. ඊළඟට මම යූස් කරන්නේ ෆවුන්ඩේෂන් එක. ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක්. මම මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ විශේෂ ගමන් තිබ්බොත් මම ඒකත් එක්ක බ්ලෙන්ඩ් කරනවා තව කලර් එකක්. නැත්තම් මම normal යූස් කරන්නේ ෆවුන්ඩේෂන් එක විතරයි. ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් චුට්ටක් යූස් කරනවා. අපි චුට්ටක් දාගමු. දාගත්ත ටික මම මුලින්ම කරන්නේ මේ මෙහෙම ඇප්ලයි කරගන්නවා. මේ එක එක්කෙනා කරන විදිය වෙනස්. ඉතින් මම කරන විදිය තමයි මම ඔයගලන්ට කියන්නේ. මොකද අහලා තිබ්බ හින්දා. හරිද? ඇප්ලයි කරලා ඔයාලා ඒ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මම හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ආයෙත් මම කන්සීලර් විතරක් යූස් කරලා යනවා. ඒ කියන්නේ කන්සීලර් විතරක් යූස් කරලා කම්පැක්ට් පවුඩර් එක ගාලා යනවා. මොකද අර ඩාර්ක් ස්පොට්ස් අයින් කියන්නේ මැකුණාම පවුඩර් එකක් ගෑවත් ඇති ඉතින් ගොඩක් වෙලාවට අර මං
ගොඩාක්ම වෙලාවට යූස් කරන එකක් තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. නැත්නම් අර විදියක් පුළුවන් අර එක එකයිගේ ස්කින් ටෝන් වෙනස්නේ. ඒ හින්දා ඉතින් අර මේකප් එකක් විදියට එන්නේ හින්දා මම මේ ඉදි මංගලට පෙන්නනවා. අනිවාර්යෙන් බෙල්ලෙත් ඇප්ලයි කරගන්න. මේ ඇන්ගල් එකට අලගෙඩියක් වගේ වුණාට කම්පැක්ට් පවුඩර් එක. ඕකේ මම අර ඉස්සෙල්ලා කිව්වේ කන්සීලර් එක යූස් කළා ඒක පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කළා මේ කම්පැක්ට් පවුඩර් එක ගන්නවා මම සමහරක් වෙලාවට රකටක් ගාලා යන්න ඕමනා වුණාම මම එහෙම කරනවා. දැන් ඊට පස්සේ හොඳට ලොකු බ්‍රෂ් එකකින් හොඳට කම්පැක්ට් පවුඩර් එකකින් එහෙම ඇප්ලයි කරගන්න. ළඟට ළමයි අයිෂැඩෝ වලදී ඔයාලා ගොඩාක් highlight වෙන අයිෂැඩෝ එකක් යූස් කරන්න. ඕකේ මම යූස් කරන්නේ ටිකක් shimmer type eyeshadow එකක්. මෙහෙම එතකොට ඔයාගේ ඇස් දෙක ලස්සනට highlight වෙනවා. ගොඩාක් අර shimmery නෙමෙයි. ටිකක් shimmer වෙන. මම මේක තමයි shimmer color එක මේ මෙහෙම ඇප්ලයි කරගන්න ඕනේ. ඇස් දෙකේම ඇප්ලයි කරගන්න. දැක්කනේ දෙකේම ඇප්ලයි කරාම ලස්සන. ඒ shimmer එකකින් වෙන්නේ හරි soft look එකක් අරන් දෙනවා. ඒ shimmer look එකෙන්. මම shimmer වලට තමයි ආස ගොඩක් තද eyeshadow මම යූස් කරන්නේ නැහැ. මගේ ඇස් දෙක hina වෙද්දි චූටි වුණාම මොකුත් පේන්නේ නැහැ. ඒ හින්දා අර shimmer eyeshadow ඕන කෙනෙක්ට යූස් කරන්න මාර ලස්සනයි. ඊළඟට ළමයි eyeliner. මං eyeliner වල උඩ eyeliner එක ගානවා හරි අඩුයි. මොකද උඩ eyeliner එක ගෑවහම ඇස් ගොඩාක් ලොකුට මගේ පේනවා. එහෙම පෙවුනහම මගේ ඒ කියන්නේ මම කැමති නෑ. ඔයාලා වුණනම් උඩ eyeliner එක ගන්න. මම පහළ eyeliner එක ගන්නවා. මොකද එතකොට අර දැන් මේ shimmer එකෙන් එන චූටි වෙනවා. shimmer එක ගෑවහම පොඩ්ඩක් ඇස් දෙක චුට්ටක් චූටි වෙනවා. ඉතින් පහළ ගෑවහම ගානට දෙක බැලන්ස් වෙනවා. ඉතින් මම පහළ මෙන්න මෙහෙම eyeliner එක ගන්නවා. කලින් eyeliner එක ගන්න ඕන mascara ගන්න කලින්. මොකද mascara ගෑවට පස්සේ eyeliner ගෑවහම දැන් පහළත් අපි mascara ගන්නෝනේ. ඒතකොට ඔක්කොම මෙසි වෙනවා. මේව ඔක්කොම ගෑවෙනවා. ගෑවෙන හින්දා මුලින්ම eyeliner එක ගාලා ඉන්න. ගාලා අයිනෙන් මං චූටි වින් එකක් මේකෙන්ම අදිනවා. දැක්කද? එහෙම ඇඳගත්තා. මොකද මේ ටයිම් එක යන්නේ හින්දා අර පැති දෙකම කර කර ඉන්න ගියත් එලා යනවා. ඊළඟට මස්කාරා. මෙන්න මෙහෙම මස්කාරා ගන්නවා. ඊළඟට ලිප් ලයින් එක. ලිප් ලයින් එක ඔයාලා චූස් කරද්දී ඔයගොල්ලන්ගේ normal lip color එකට වැඩිය චුට්ටක් ඩාර්ක් එකක් යූස් කරන්න. එතකොට ලස්සනට බ්ලෙන්ඩ් වෙනවා. ඕකේ. ඔන්න දැන් ලිප් ලයින් එක අඳිනවා. මුලින් මම පහළ එක තමයි අඳින්නේ. ඊට පස්සේ උඩ ලිප් ලයින් එක. මං ඉස්සර ඔෆිස් එකේ හරියට ලිප්ස්ටික් කලර් චූස් කරන එකේ ඒව ගන්නවා එක සේම් තියෙද්දි මං මේකෙන් ගත්ත මං දැන් 3ක් විතර මේක තරම් මගේ කියන්නේ මට සෙට් වුණ ලිප්ස්ටික් එකක් හම්බුන්නේ නැහැ තාම. හරිද? ඉතින් මම මේ වගේ 3ක් ගත්ත හින්දා හොඳයි. මම මේක එක තමයි ගොඩාක් යූස් කරන්නේ තව කලර්ස් බ්ලෙන්ඩ් කරලා. හරිද? මේකේ නම baby lips කියන එක තමයි බ්‍රෑන්ඩ් එක 3Q beauty වල. දැන් මේක යූස් කරන්නේ
ඔයාලට පේනවා ඇති මං කියන්නේ මෙහෙමත් යන්න පුළුවන්. ඒ වුණාට මේ මං මාර කැමති මෙහෙම ලයිට් කලර්ස් වලට. ඒ කියන්නේ හරිම ලයිට් කලර්ස් වලට මං හරි කැමතියි. ඩාර්ක් එකත් හොඳයි. ඩාර්ක් අර ටූ හෙවි වෙනවා මං ගෑවහම. ඊට පස්සේ මේ ලිප් ග්ලොස් එක තව එකක් මගේ යාළුවෙක් දුන්න එකක් ලිප් ග්ලොස් එකක් යූස් කරනවා. මම මේලා මේක මෙතෙන්ට ගෙනල්ලා නැහැ. මම නෝමලි යූස් කරන එකක් තමයි මම මේ මෙතෙන්ට දැන් යූස් කරන්න ගෙනාවේ. මේක තමයි ප්‍රිවෙන්ස් එකේ ග්ලොවි ලිප් බාම් එකක්. ඇත්තටම ලිප් ග්ලොස් එකක් නෙවෙයි. ඒ වුණාට මම මේක ලිප් ග්ලොස් එකක් විතර තමයි යූස් කරන්නේ. මේක මැට් ලිප්ස්ටික් එකක් කලින් එක. ඒක ගාලා ලිප් ග්ලොස් එක යූස් කරනවා. එතකොට හරිම නිකන් ලස්සන ලුක් එකක් එනවා. දැක්කද? හරි සොෆ්ට්. ඕගලන්ට දැක්කද ලුක් එක? ඊළඟට මම යන්නේ මොනවටද? බ්ලෂර් වලට. ළමයි මගේ අයිබ්‍රෝ පෙන්සිල් එක මේක මගේ එකක් තියෙනවා. මට මේ ඒ කියන්නේ ඉවර වෙනකම් යූස් කරන්න ඕන. යූස් කරාට පස්සේ තමයි එකක් ගන්න. එකක් අරන් තියාගෙන හිටියට මේ යූස් කරන්නේ අර පොඩි කෑල්ල. හරිද? හරි. දැන් අයිබ්‍රෝස් අඳිනවා. අයිබ්‍රෝස් අඳිද්දි මෙන්න මෙහෙම එක එකනාගේ අයිබ්‍රෝස් විදිය වෙනස්. යටින් චූටි ලයින් එකක් ඇඳලා උඩින් අඳින්න. උඩින් ලයින් එක ලාවට අඳින්න. හරි. පේනවද? ඇඳලා ඇතුළ චූට්ටක් අයින විතරක් චුට්ටක් පුරවන්න. මෙතෙන්ට ගේන්න එපා ගොඩක්. ලාවට නිකන් උඩ අතට ඔන්නෝම දාන්න. හරිද? අයිබ්‍රෝස් දෙක මස්ට්. ගොඩක් ඒ කියන්නේ මස්කාරා එකෙම අයිබ්‍රෝස් අඳින්න පුළුවන්. මම අයිබ්‍රෝ පෙන්සිල් එක තමයි යූස් කරන්නේ. මොකද අපේ ෆේස් එකේ ෆීචර්ස් බැලන්ස් වෙනවා අයිබ්‍රෝස් වලින්. ඒ කියන්නේ මේකේ මොන හරි වැරදුනා කියන්නකෝ. අයිබ්‍රෝස් දෙක ඇඳහම ෆේස් එකේ ෆීචර්ස් බැලන්ස් වෙනවා. ළමයි මට හිතුණා උඩ අයිලිඩ් එකේ අයිලයින් එක අඳින්න. මං අඳින ඇඳුමත් එක්ක මට හිතුණා මේ චුට්ටක් ඇස් දෙක චුට්ටක් හයිලයිට් වුණත් හොඳයි කියලා. හින්දා මට සමා වෙන්න මම මේක අඳිනවා. මොකද ඇඳොත් මං අඳින ඇඳුමට අර හිතන ලුක් එක එනවා. ඕකේ ඔයාලට ඕන නම් අඳින්න පුළුවන්. මගේ ඇස් දෙක ලොකු වෙනවා මේක ඇඳහම. ඇඳලා පස්සේ පෙන්වුවාට පස්සේ ඔයාලට තේරෙනවා මොකද කියන්නේ කියලා. දැන් මෙහෙම අයිලයින් එක අඳිනවා. ලාවට අඳින්නේ ළමයි. චුට්ටක් බැලුවා. කන්නඩියෙන් චුට්ටක් බලන්න උනා මේ. good. බ්ලෂ් එක ගන්නවා කියවට ඒකත් අමතක වුණා. මේ බ්ලෂ් එකට මම යූස් කරන්නේ ටිකක් පීචි වගේ බ්ලෂ් එකක්. මේක මොකක්ද බ්ලෂ් එක? නම් මතකත් නැහැ. ඒවත් එකතු කරනවා ළමයි. මගේ වැඩේ මේකප් ඒවා මම එකතු කරනවා. හරි. දැන් බ්ලෂර්ස් තමයි දැන් යූස් කරන් චුට්ටක් කරන් ඇත. එතන ඔච්චර බ්ලෙන්ඩ් කරන්න ඕනේ බ්ලෂර් එක. ඒ කියන්නේ normal skin එකත් එක්ක බ්ලෙන්ඩ් වෙන්න ඕනේ. නිකන් බ්ලෂර් එක යූස් කරලා තියන්න එපා. නිකන් කැතවට ඇපල් ගෙඩිය වගේ තියෙනවා. ළමයි අතන අර ඇන්ගල් එකට මුණ අල ගෙඩිය වගේ ඥානගතා මල්ලි වගේ. දැන් තමයි මූණේ ෂේප් එක පේන්නේ හරියට. හරි සයිස් එක. මේ මම ඉක්මනට ගිහින් චේන්ජ් කරන් එන්නම්. කොණ්ඩෙත් පීරලා මම එන්නම්. එතකොට ඔයාලා බලන්න කොහොමද ෆයිනල් ලුක් එක කියලා. ඕකේ. ළමයි ඔන්න මම ඇඳගෙන ආවා. ඊට කලින් කොණ්ඩෙට මොකද කරන්න ඕනේ? කොණ්ඩේ ක්‍රැබ් ක්ලිප් එකකුත් ගෙනාවා මං ගහන්න. චූටි එකක්. මේකේ පාට මේක. මගේ කොණ්ඩේ හරියට ඇවිස්සෙනවා. ඒ කියන්නේ එක විදියකට තියෙන්නෙම නෑ. ඉස්කෝලේ කාලෙත් එනවා.
විදියට චූටි නිකන් ග්‍රීනිෂ් වගේ චූටි ස්ටෝන් එකක් තියෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ? පේනවනේ. හරි. ඒක චුට්ටක් ග්‍රීන් පින්ක් මික්ස් ස්ටෝන් එකක් තියෙන එකක්. ඒක මම යූස් කරනවා. ඉයරින්ග්ස් එකක් දාගත්තා. ඊට පස්සේ රින් එක. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. ඉන්න මම ෆයිනල් ලුක් එක මම පොඩ්ඩක් පෙන්නන්න. ඕකේ? glass slippers. ටඩා! මේක තමයි මගේ ෆයිනල් ලුක් එක ළමයි. ඕගලන්ට දැන් පෙයි මං ඇයි අයිලයින් එක පස්සේ චේන්ජ් කරේ උඩ අයිලිඩ් එකටත් දාලා. මොකද ෆීචර්ස් ටික පේන්න ඕනේ ඔය ඇඳුමේ හැටියට. මොකද ඔය ඇඳුම හරිම ලයිට් කලර් ඇඳුමක්. එතකොට ෆීචර්ස් ඔක්කොම ඕනවට වැඩි මැකුණොත් එහෙම ඇඳුමේ ෆුල් ලුක් එක ලස්සනට එන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම ඕකේ ඇඳුමේ කලර් එකත් බලලා තමයි අයිලයින් එක උඩටයි පහළටයි දෙකටම දැම්මේ. ඔයාලට පේනවා ඇති සිම්පල් ලුක් එකකුත් එනවා. ඒ වගේම ටිකක් ග්ලැමර් ලුක් එකකුත් එනවා. ඉතින් මේක ඔයා ඩේ ටු ඩේ ලයිෆ් එකේ ඔෆිස් යද්දී අවුටින්ග්ස් වලදී ඔය ලුක් එක යූස් කරන්න පුළුවන්. ඇත්තටම හොඳ ලුක් එකක්. ඒ වගේම හරිම කියුට් ස්මූත් ලුක් එකක් තියෙන්නේ. මං හිතනවා ඔයාලා මේ ලුක් එකට කැමතියි කියලා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකක් සමග හම්බ වෙමු. බයි.